හයි ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාව මගේ channel එකට හරිම ආදරෙන් මම පිළිගන්නවා. ඉතින් අදත් මම කතා කරන්න යන්නේ ඔයාගේ කොණ්ඩේ හදාගන්න, ඔයාගේ කොණ්ඩේ නිරෝගී කරගන්න වටිනම දේවල් කීපයක් ගැන. ඉතින් ලංකාවේ අපේ ගොඩක් කෙස් වැටෙන්න බලනවා, කෙස් යනවා, මොන දේ කළත් කෙස් වැවෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න හැමදාම තියෙන ප්‍රශ්නනේ. ඉතින් ලංකාවේ අපිට මේ දේවල් වෙන්නේ ඇයි? ප්‍රධාන හේතු කීපයක් සහ ඔයාලට මේවා සඳහා ගෙදරදීම කරගන්න පුළුවන් ස්වභාවික සත්කාර කීපයක් සහ ඔයා මේවා වෙන්නේ නැතිව ඔයාගේ කොණ්ඩේ නිරෝගී කරගන්න පුළුවන් දේවල් කීපයක් ගැන අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ලංකාව කියලා කියන්නේ ටිකක් උෂ්ණත්වයෙන් වැඩි රටක් නේ, උෂ්ණාධික රටක්. එතකොට අපේ හැම වේලෙනවා, ඒ වගේම තමයි අපිට ගොඩක් වතුර තිබා එනවා. ඒ වගේම තමයි ඔයා දන්නවද අපේ දැන් හැම නම් අපිට නිතරම පේනවනේ. අපේ හිස කෙස් වලට මේ උෂ්ණත්වය ඒ විදිහටම බලපානවා. එතකොට හිස් කබල වේලෙන්න බලනවා, කෙස් ඩැමේජ් වෙන්න බලනවා. ඒ වගේම තමයි දූවිලි නිසා කෙස් වල තියෙන ආවරණයට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වගේ කෙස් මැදින් කැඩෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අනිත් එක තමයි අපි ටිකක් අපේ හැමට අපි මොයිස්චරයිසර් එකක් භාවිතා කරනවා, අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරනවා. ඉතින් මේ වගේ දේවල් අපි අපේ කොණ්ඩේට කරන්නේ නැහැනේ. ඔන්න ඔය දේ නිසා තමයි ගොඩක්ම අපේ කොණ්ඩේට හානි වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ වෙනකොට නම් සමාජයේ ගොඩක් වෙලාවට තියෙනවනේ කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා, ෆර්ම් කරනවා. ඒ වගේම තමයි හෙයා කට් කරනවා. ඉතින් මේ වගේ අධික ලෙස කෙමිකල් භාවිතා කරලා කොණ්ඩේට කරන දේවල් වලින් ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් වෙනවා කියලා ඔයා දන්නවද? ඒ කියන්නේ අපි කරපු ගමම මේ විදිහට ලස්සනට කොණ්ඩේ හදපු ගමම අපිට කොණ්ඩේ හොඳ ලස්සනක් ඔයාගේ මූණට 아무තු වෙනසක් ඒ දේවල් තිබුණට සාමාන්‍ය මාසයක් දෙකක් වගේ ගත වෙනකොට ඔයාගේ කොණ්ඩේ හොඳටම ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදි ඔයා කොණ්ඩේ වර්ණ ගන්නකොට භාවිතා කරන බ්‍රෑන්ඩ් එකක් පිළිබඳව සහ මේක වෘත්තීමය වශයෙන් කරන දක්ෂ කෙනෙක් ගාවට ගිහින් ඔයා මේක කරොත් ඔයාට මේක ටිකක් දුරට මග අරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ආෆ්ටර් කෙයාර් රූටින් එකක් ඔයා සැලොන් එකකින් මේක කරනකොට ආෆ්ටර් කෙයාර් රූටින් එකක් ඒ සැලොන් එකට කියලාම ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරොත් නම් ඔයාගේ කොණ්ඩේ යම් තාක් දුරකට ආරක්ෂා කරගන්න වගේම ඇත්තටම හොඳට ඔයාට මේක දිගු කාලයක් තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මේක කළායින් පස්සේ ඔයා දවසක් දෙකක් මේක කරලා ඊට පස්සේ මේ දේවල් හැමදේම අතහැරලා දැම්මොත් නම් ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් වෙන එක නම් කොහොමත්ම නවත්තන්න බෑ. ඉතින් ඩැමේජ් වුණාට පස්සේ ඔයා දන්නවද නැවත මේක රිකවර් කරන එක හරිම අමාරු දෙයක්. ඉතින් ඊට පස්සේ මොනතරම් ට්‍රීට්මන්ට්ස් කරත් අපිට මේක රිකවර් කරගන්න හරිම අමාරුයි. ඊළඟට තමයි ඔයා භාවිතා කරන කලර්ස් වර්ග භාවිතා කරනකොට ඔයා බ්ලීච් කරන්න පුරුදු වෙලා ඉන්නවා කොණ්ඩේ. ඉතින් බ්ලීච් කරන්නේ නැතුව කලර් එක කරනවා නම් තමයි හොඳ කියලා මං හිතන්නේ. හේතුව තමයි ඔයා බ්ලීච් කරාට පස්සේ ඔයාගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙනවා. ඉතින් ඒක මතක තියාගෙන කෙමිකල් දෙයක් භාවිතා කරලා අපි කොණ්ඩේ හදා ගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම හොඳම වෘත්තීය මට්ටමින් සුදුසු කෙනෙක් ලවා කරගන්න ඔයා මතක තියාගන්න. ඒ වගේම තමයි අනිත් එක තමයි ඔයාට අනිත් ප්‍රධාන හේතුව තමයි වතුර ඔයා බොන්න එක අඩු වුණොත් ඔයාගේ කෙස් වැටෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය හිතන්න ඔයාගේ බර සහ උස අනුව අපිට පුළුවන් වතුර බොන්න ඕන කොච්චර ප්‍රමාණයක්ද කියලා අද වෙනකොට අපිටම Google එකකින් උනත් මේක කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බලලා ඔයාගේ උස බර අනුව ඔයා බොන්න ඕන වතුර ප්‍රමාණය ඔයාට තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ දේ අනිවාර්යයෙන්ම ඔයා කරන්න. ඔයාගේ දැනටමත් කොණ්ඩේ යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා වතුර බොනවා අඩු ඇති. ඔයා දවසකට ඔයාගේ ලීටර් අපි හිතමුකෝ 3ක් කියලා. ඒ ලීටර් 3 අනිවාර්යයෙන්ම බොන්න. ඉතින් මේ විදිහට ඔයා සතියක් දෙකක් වගේ මේක කරනකොටම ඔයාටම පැහැදිලි වෙනසක් දැනේ. ඔයාගේ වෙනදට වඩා කොණ්ඩේ යනවා අඩුයි. ඒ වගේම තමයි හැම පැහැපත් වෙනවා. ඔයාගේ බෙල්ල, කිහිලි වගේ දේවල් කළු වෙලා තියෙනවා මේ ගතිය මග ඇරෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් හොඳ දේවල් අපිට මේ වතුර බොන එකෙන් ලැබෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ කොණ්ඩේ හැලෙන කෙනෙක් නම් ඔයාගේ හැම නිතරම වේලිලා තියෙන කෙනෙක් නම් ඉතින් වතුර බොන එකත් ඔයා හරියටම කරන්න. එතකොට ඔයාට මේ ගතිය මග අරව ගන්න පුළුවන්. අනිත් දේ තමයි විටමින්ස් වර්ග. දැන් ඔයා හිතන්න ඔයා අපි හිතමුකෝ මස් මාළු වගේ දේවල් ඔයා කන්න නැති කෙනෙක් කියලා. හැබැයි ඒ උනාට ප්‍රශ්නයක් නැහැ. ඔයාට මෙන්න මේ විටමින්ස් වර්ග ඔයාට මේ වෙනකොට ෆාමසි වලින් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් ලවා ඔයාට මේවා මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මස් මාළු වලින් අපිට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඔයාට පුළුවන් මේක ටැබ්ලට්ස් විදියට ගන්න.
ඉතින් මේ විදිහට ඔය අරගෙන ඔයාගේ පෝෂණ උණතාවයක් තියෙනවා නම් මේ ගතියත් ඔයාලට මඟ අරව ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න අනිවාර්යෙන්ම එහෙම නැත්නම් ඔයාලට පුළුවන් චූටි කටු තියෙන මාළු වර්ග ආහාරයට ගන්න. ඒ වගේම තමයි පලා වර්ග ආහාරයට ගන්න. මේකිනුත් ඔයාගේ කොණ්ඩෙට හොඳ ශක්තිමත් බවක් ලැබෙනවා. වගේම ඔයාගේ නියපොතු දත් සමට මේ හැම දෙයකම මේ විටමින්ස් වර්ග ගන්න එක ගොඩාක් හොඳ උත්තේජනයක් ලැබෙනවා. ඉතින් විටමින් වර්ග ගන්නකොට අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් අරගෙන ඔයා ලබා ගන්න. ඒ වගේම තමයි සාමාන්‍ය දැනට වෙළඳපොළේ වලට අඩුම මිලකට ගන්න පුළුවන් ෆෝලික් ඇසිඩ් එක. දැන් ෆෝලික් ඇසිඩ් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ගැබිනි මව්වරු පාවිච්චි කරන දෙයක්. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ડોක්ටර් කෙනෙක් ලවා වුණත් ෆාමසි එකකින් වුණත් මේ ෆෝලික් ඇසිඩ් බොන්න පුළුවන්. ඉතින් මේකෙදී ලොකු මේකක් වෙන්නේ නැහැ. මේ ලොකු බලපෑමක් ඔයාට කිසිසේත්ම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාට විටමින් වර්ගයක් හම්බෙන්නේ. ඉතින් අවම වශයෙන් ෆෝලික් ඇසිඩ් එකක්වත් ඔයා ගන්න. එහෙම නැත්නම් ඔයාට ආහාර වලින් මේක එකතු කර ගන්න පුළුවන්. ඉතින් එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ටැබ්ලට්ස් වලින් ඔයාට මේ පෝෂණ උණතාවය නැති කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් හැම දෙයක්ම භාවිතා කරනකොට හරිම නිවැරදි ප්‍රමිතියට ඒ වගේම තමයි හොඳ දේවල් වලින් භාවිතා කරන්න පටන් ගන්න. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම අතුරු ආබාධයක් එයිද මේ ගැටලු ඇති වෙන්නේ නැහැ. අනිත් දේ තමයි ප්‍රධානම දේ විදිහට මම අද කතා කරන්නේ මානසික ආතතිය. ඔයා හිතන්න ඔයාට දවසේ වැඩ කටයුතු කළමනාකරණය කරගන්න බැරි නිසා ඔයා ගොඩක් මානසික ආතතියෙන් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් මොනියම් හෝ පෞද්ගලික ප්‍රශ්න වෙන්න පුළුවන්, නැත්නම් ඔයා රැකියා කරන ස්ථානයේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් නිසා ඔයා ගොඩක් මානසික ආතතියෙන් නම් ඉන්නේ. ඔයාගේ හිස කෙස් යන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. මේකෙදි ඔයාට කරන්න තියෙන්නේ නිතරම ඔයාගේ හිත සංසුන්ව තියාගන්න උත්සාහ කරන්න. ඔයා කැමති සින්දුවක් අහන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට අධික පීඩනයක් තියෙන රැකියාවක නම් ඔයානේ රැකියාව ඔයාට මාරු කරන්න උනත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාගේ මානසික ව්‍යාකූලත්වය අඩු කරගන්න තරමට ඔයාගේ ශාරීරිකව ඇති වෙන ප්‍රශ්න ඔයාට හැමදේම නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් දේ තමයි ඔයා නිතරම ගොඩක් වෙලාවට දවසේම වැඩ කටයුතු ඉවර වෙලා ඊට පස්සෙත් ඔයා ෆෝන් එකකට ඇඩික්ට් වෙලා ඉන්න එපා. ඔයාට ෆ්‍රී එකේ කරන්න පුළුවන් දේවල් ටිකක් කරන්න. ඒ වගේම තමයි පොඩි මාළු ටැංකියක් වගේ දෙයක් හදා ගන්න. ඉතින් මේ දේවල් වලින් ඔයාට මානසික ආතතිය අඩු කරගන්න පුළුවන්. ඔයාට මේ සින්දු අහන්න, ඒ වගේම ඩාන්ස් කරන්න, එහෙම නැත්නම් මේ වෙනකොට වර්ක්අවුට්ස්, ජිම් ඒ වගේ දේවල් උනත් කරලා ඔයාට මානසික ආතතිය අඩු කරගන්න පුළුවන් නම් ඔයාට මෙන්න මේකිනුත් කොණ්ඩේ යන එක සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්. ඊළඟට අනිත් දේ තමයි පිරිසුදුකම. ඉතින් පිරිසුදුකම කියලා කියන එක අපිට පොදුවෙන් කොහොමද අපි නාන්න ඕනේ, ඒ වගේම නාන්න ඕනේ අපි හැමදේම පිරිසුදු කරලා අපි කැම කන්න ගියත් අත පිරිසුදු කරනවා. ඉතින් මේ වගේම කොණ්ඩේ ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන් තමයි ගොඩක් වෙලාවට පිරිමි ළමයෙක් ගත්තාම ගෑල් ළමයෙක් ගත්තාමත් වඩා පිරිමි ළමයි ගොඩක් වෙලාවට හෙල්මට් පාවිච්චි කරනවානේ. ඉතින් මේ හෙල්මට් එකේ මේ දාඩිය පිටින් නැවත නැවත භාවිතා කරන්න එපා. මේකෙදි වගේ නිකම්ම හිස කෙස් දුර්වල වෙලා, හිස කෙස් වල දිලීර වර්ග ඇති වෙලා, හිස් කබල වගේ ඩැමේජ් වෙලා, තුවාල වෙලා, ඉතින් මේ දේවල් නිසා වගේ කෙස් ගැලවිලා ගිහලා ඔයාලට නිකම්ම තට්ටේ පෑදෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් කියනවා හෙල්මට් භාවිතා කරන නිසා තට්ටේ පෑදෙනවා කියලා. ඉතින් ඔන්න ඔය හේතුවත් මේකට මූලික හේතුවක්. ඉතින් ඒක නිසා ඔයා භාවිතා කරන හෙල්මට් එක එහෙම නැත්නම් කැප් එක, ලේන්සුව මේ හැම දෙයක්ම හිස් කබලට සහ කෙස් වලට භාවිතා කරන හැම දෙයක් හොඳින් පිරිසුදු කරලා භාවිතා කරන්න. මේකට ඔයාගේ හිස කෙස් ආරක්ෂා කරගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි ජෙල් වර්ග, වැක්ස් වර්ග, ඒ වගේම තමයි සිලිකන් වර්ග කොණ්ඩේට පාවිච්චි කරනවා නම් ඒ ගතිය අවම කරන තරමට ඔයාට ඔයාගේ කොණ්ඩේ රැක ගන්න පුළුවන්. ඉතින් මේ කිමිකල් දේවල් භාවිතා කරන එකෙන් මේ කෙස් ගහ කියලා කියන්නේ හරිම සියුම් දෙයක් නේ. ඉතින් මේ කෙස් ගහ ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒක නිසා ඔයා මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔයා භාවිතා කරන පණාව, කොට්ට උර, ඒ වගේම තමයි හිස කෙස් පියදාන භාවිතා කරන තුවාය. ඉතින් මේ හැම දෙයක්ම ඔයා පිරිසිදුව භාවිතා කරන්න. නිතරම පිරිසිදු කරලා භාවිතා කරන්න. මේකෙනුත් ඔයාට ඔයාගේ හිස කෙස් ආරක්ෂා කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලන ගමන්ම අද ඔයාලට මගේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාලට කොණ්ඩේ ගැන මොනියම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුති වෙනවා. දිගටම මගේ වීඩියෝ බලන්න මාත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා.